සතුටින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් අද මම ඔයාලට මගේ වීඩියෝ එකකින් අරගෙන ආවේ ෆේස් පැක් එකක් මම කොහොමද හරියටම දාගන්නේ කියලා. ඉතින් අපි බලමු මම කොහොමද ෆේස් පැක් එක හදාගන්නේ. ෆේස් පැක් එක මූණට ඇප්ලයි කරන්න ඊට පස්සේ කොහොමද ස්කින් කෙයාර් එක කරන්නේ කියලා. ඉතින් අපිට මේ පැක් එක හදාගන්න මුලින්ම ඕන වෙනවා කස්තුරි කහ, සුදු හඳුන්, ඊට පස්සේ මී පැණි, ඊට පස්සේ අපිට ඕන වෙන්නේ ඇලෝ ජෙල් එක. ඉතින් මුලින්ම අපි දාගන්නවා කස්තුරි කහ වලින් හැන්දක්, ඊට පස්සේ සුදු හඳුන් වලිනුත් හැන්දක් දාගන්නවා මේකටම. ඊට පස්සේ මී පැණි, ඇලෝ ජෙල් එක දාලා මෙන්න මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ හදාගත්ත පැක් එක විනාඩි 10ක් විතර තියෙන්න දීලා මම දාගන්නවා බෑන්ඩ් එකක්. එතකොට පැක් එක දාගනිද්දි ලේසි, එහෙම ගෑවෙන්නේ නැහැ. ඉතින් විනාඩි 10කට පස්සේ දැන් මම මේ හදන්නේ පැක් එක දාගන්න. ඉතින් පැක් එක දාගන්න මෙන්න මේ වගේ බ්‍රෂ් එකක් තියෙනවා නම් තවත් ලේසි. මේ වගේ ක්ලීන් කරගත්ත බ්‍රෂ් එකකින් අපි පැක් එක දාගමු. ඉතින් ඔයාලට මුලින්ම කියන්න ඕනේ මෙන්න මේ කස්තුරි කහ, සුදු හඳුන් වගේ දේවල් බෙහෙත් බඩු කඩේකින් ගන්න පුළුවන්. කස්තුරි කහ වෙනුවට අමු කහ ගන්න එපා. මොකද අමු කහ කියන්නේ අපි කෑම වලට දාන කහ జాතියක්. පොඩ්ඩක් මූණට සැරයි කියලා තමයි මං අහලා තියෙන්නේ. ඉතින් අමු කහ වලින් පැක් එකක් දානවා නම් අනිවාර්යයෙන්ම කොහොඹ වගේ දෙයක් එක්ක මික්ස් කරලා දානවා නම් තමයි හොඳ. ඉතින් තව දෙයක් තියෙනවා, කස්තුරි කහ වලින් පැක් එකක් දාපුවම හේදුවට පස්සේ මූණ කහ පාටට හිටින්නේ නැහැ. ඉතින් මං අමු කහ වලිනුත් පැක් දාලා තියෙනවා. එතකොට මූණ පොඩ්ඩක් දන්න ගන්නවා. ඒ වුණාට කස්තුරි කහ වලින් එහෙම කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම පැක් එකක් දානවා නම් කස්තුරි කහ වලින්ම ගන්න කියලා තමයි ඔයාලට කියන්නේ. ඉතින් පැක් එක මුළු මූණටම මෙහෙම දාලා විනාඩි 20ක් විතර මූණේ තියෙන්න දෙන්න ඕනේ. විනාඩි 20කින් පස්සේ හොඳට වේලෙනවා පැක් එක. එතකොට හොදලා යවන්න තමයි මම මේ හදන්නේ. ඊට පස්සේ ෆේස් ටවල් එකකින් හොඳට මූණ පිහදා ගන්න ඕනේ. ඉතින් මූණට වෙනම ටවල් එකක් තියා ගන්නවා නම් හොඳයි. වෙනත් ටවල් වලින් පිහදැම්මම මූණේ පිම්පල් එන්න පුළුවන් ලේසියෙන්ම. ඊට පස්සේ මම දාගන්න යන්නේ ෆේස් මාස්ක් එක. ඉතින් මං අද තෝරගත්තේ මෙන්න මේ ගෝල්ඩන් ෆේස් මාස්ක් එක. මේක කොරියන් ෆේස් මාස්ක් එකක්. ඔයාලට ඕනම කොරියන් ෂොප් එකකින් මෙන්න මේ මාස්ක් එක ගන්න පුළුවන්. මේකේ පැකට් එකේ ගහලා තිනවා මේක වයිට්නින් ෆේස් මාස්ක් එකක් කියලා. ඉතින් බලන්න ඒකේ පාටත් චුට්ටක් වෙනස්. ඉතින් මම අනිවාර්යයෙන්ම ෆේස් පැක් එකක් දැම්මොත් මාස්ක් එකක් දානවමයි. මොකද මගේ මූණ ඉක්මනින්ම ඩ්‍රයි වෙන්න බලනවා. ඉතින් සතියට දෙපාරක් වගේ මූණට ෆේස් මාස්ක් එකක් දාගන්න පුළුවන් නම් මාර හොඳයි. ඉතින් මූණ ගොඩක් ඩ්‍රයි වෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම සතියට දෙපාරක් තුන් පාරක් මේක කරලා බලන්න. මාර රිසල්ට් එකක් තියෙන මේකේ. ඉතින් ෆේස් මාස්ක් එකත් මම විනාඩි 10ක් වගේ මූණේ තියාගන්නවා. ඊට පස්සේ මේක ගලවලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඉතින් මම ඊළඟට කරන්න හදන වැඩේ හැමෝම කරනවා ඇති. ෆේස් මාස්ක් එක දාලා ඉවරනාට පස්සේ ඒකේ ඉතුරු වෙන මෙන්න මේ වගේ ටික අරගෙන කකුල් වල අත්වල ගා ගන්නවා ළමයි. මං හිතනවා ඔයාලත් ඒ වැඩේ කරනවා ඇති කියලා. කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙම කරන ළමයි. ඉතින් ඊට පස්සේ මම කරන්නේ මසාජ් ටූල් එකෙන් පොඩ්ඩක් මූණ මසාජ් කරගන්න එක. ඔයාලා දන්නවද මූණට මසාජ් එකක් දෙන එකෙන් හම්බෙන රිසල්ට් තියෙනවා ගොඩක්. ඉතින් ඒක රිසල්ට් එකක් තමයි මේකෙන් මූණේ සම රැලි වැටෙන එක ගොඩක් අඩු කරනවා. තව දෙයක් තමයි මූණ එල්ලා වැටෙන එක අඩු කරනවා. ඉතින් තව දෙයක් තමයි ඔයාලට කැමති විදියට ඔයාලගේ මූණේ හැඩය හදාගන්නත් පුළුවන් මෙන්න මේ මසාජ් වලින්. ඉතින් කරලා බලන්න හැමෝම. ඉතින් අන්තිමට මම සිරම් එක තමයි දාගන්නේ. අද මම දාගන්නේ මෙන්න මේ ස්කින් 1000 කියන සෙන්ටෙලා සිරම් එක. ඉතින් මේකත් 90 වගේම කොරියන් බ්‍රෑන්ඩ් එකක්. මේකත් ගොඩක් අය මේ දවස්වල හොයන හොඳ සිරම් එකක්. ඉතින් ගන්නවා නම් ඔරිජිනල් එකකින්ම හොයලා බලලා ගන්න ළමයි. ඉතින් දැන් තමයි අන්තිම ස්ටෙප් එක අයි ක්‍රීම් එක. ඉතින් අයි ක්‍රීම් එකත් මේ විදියට ගාලා පොඩි වෙලාවක් මසාජ් කරගන්නවා නම් හොඳ රිසල්ට් තියෙනවා ඒකෙනුත්. ඉතින් ඔහොම තමයි මම අද මගේ පැක් එක දාගත්තේ. ඉතින් මේක හොඳ රිසල්ට් තියෙන පැක් එකක් මූණ ඉක්මනින් බ්‍රයිට් කරගන්න කැමති කෙනෙක්ට.
ඉතින් ආයෙත් ඔයාලට මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකම් පරිස්සමින් සතුටින් ඉන්න. බයි.